හෙලෝ ගුඩ් මෝනිං. අද පොය දවසේ අපි කොහෙද මේ යන්න ලෑස්ති වෙන්නේ? නේ අපි යනවා පොයි ගමනක්. බලන්නකෝ කොහෙද අපි යන්නේ කියලා. මම මේ වීඩියෝ කර කර මගේ ෆෝන් එකේ කවර් එක හොයනවා. කවර් එක කොහේ හරි ගලවලා දාලා ඒක නෑ. දන්නවනේ එදා ට්‍රිප් එක ගිහිල්ලා එනකොට මගේ ෆෝන් එක වැටිලා කැඩුනානේ. ඒ කවර් එක පිටින්ම දැන් කවර් එක ගලවලා තියෙනවා කොහෙද එම්මයි දන්නේ නැහැ. පුර හොයලා ගන්න ඕනේ. එහෙනම් බලන්නකෝ මේ වීඩියෝ එක පුරාවටම ඉන්න බලන්න අපි කොහෙද යන්නේ කියලා. මේ අපේ ට්‍රැවල් පාර්ට්නර්ස්ලා මෙයාලව එක්කන් යන්න බෑ මෝ කෑ ගහනවා. කළු එක පාඩු ඉන්නවා. සුන්දර්ට පාඩු ඉන්න බෑ සුන්දර් කෑ ගහනවා. ඒ නිසා අපි මෙහෙන් ගුරුතලාවේ මෙයාගේ යාළුවෙක්ගේ ගෙදරක දීලා යනවා. දීලා යනවා වගේ නෙමෙයි අපි එනකොට ඒක හරියට අපිට හම්බෙන්නත් ඕනේ. මෙයාත් එක්ක බෑ යාට ට්‍රැවල් කරන්න ආස නැහැ. சுந்தர் இந்த வந்து கொண்டு போகிறது நான் கொடுத்துட்டு வாங்க பேஜ் இந்த மசாலா மக்கள் நிற்கிறேன் போங்க தக்கா ஐயோ அதுல போட்டு எடுத்துட்டு போறாங்க. ஏய் என்ன கொழுந்தா கொண்டு போறாங்க. ඔයාලා දැක්කා දැන් අපි පූස දෙන්න කාටද දෙන්නේ කියලා. දුන්නා වගේ නෙමෙයි දැන් අපි ආයේ හැරිලා එනකොට අපිට පූස දෙන්න ඕනේ. හරිද? ඒ වගේම ඉල්ලලා දෙන්න. එයාලා තිල්ල ඉන්නවලු. මේ දෙන්න කියලා ඉතින් අපි ආස නැහැ ඉතින් මේ කවුනේ එහෙම දෙන්න. මං කව මේ වෙන එක්කෙනෙක් යාට හොයලා දෙන්න කියලා. දැන් බයයි පූස දෙන්න දුන්නා වගේ නෙමෙයි දෙන්නකින් එක්කෙනෙක් ඇයිද එක්කෙනෙක්වත් එන්නේ නැති දන්නේ. එක්කන් යන්නම් කියලා හිටියේ. ඒ වුණාට මේ එක්කෙනෙක්ට ඇවිල්ලා ට්‍රැවල් ෆෝන් සුදු සුන්දර්ට එයා එන්න ටිකක් අමාරුයි. ඒකට එක්කන් යන්න අපිටත් අමාරුයි එයාටත් අමාරුයි නේ. ඒ නිසා තමයි මේ දීලා යන්නේ. කොහෙද යන්නේ අපි? අපි ආවා නුවරඑළියට. சுந்தர நுவரெலிய සුන්දර නුවරඑළිය දැන් ගොඩාක් දුරට අසුන්දර වෙලා. කොම්ප්ලීට් වනාන්තර වෙලා ආයකනම මේක උඩට පොන්නේ අයියා අර මුංගල සිංහලයි how you are feeling? How are you feeling? Good? එයාට පොඩ්ඩක් අප්සෙට් උසවදාලා ඔබ කියලා අප්සෙට් ඈ උසවදාලා ඔබ කියලා අප්සෙට් මොනා කරන්නද ඉතින් අපි අරන් එන්න කියලා හිටියේ. එයාට ට්‍රැවල් කරන්න බැරි නම් අනිත් එක මේ අක්කා මෙයාගේ අත මේ දොරට අහු කරලා හරිද දැන් ඒක? අපි උදේට කෑවේ නෑ මොකද? මේක 11 මාරයි වෙලාව. අපි ඉතින් මෙයා මොන හරි අපිට කණ්ඩ අරන් දෙයි කිය හිතේ තාම අපිට මොකොත් මරන් දුන්නේ නෑ. කණ්ඩ අරන් දුන්නේ ඉතින් බඩක් ගිනේ. ඇත්තටම අපි එන්නේ නුවරඑළියට නෙමෙයි. නුවරඑළියේ කාලා බීලා අපි යනවා එක තැනකට. කොහෙද යන්නේ කියලා බලාගන්න ඉතින් බලන්නකෝ ඉතින් vlog එක. එක්තෙන් වෙන්න යන එක දැනගන්න එක තැනක පද බෑ වෙන්න යන්නේ. බලන්න කොහෙද කියලා. හෙළ බුජුන් එකේ කමු කියලා බැලුවේ බලනකොට මේ අද පොයේනේ අමතක වුණා. හෙළ බුජුන් එක වහලා. ඉතින් මේ කොහෙන්ද කන්නේ? නැර්තිට වර මේ මොනාරි අපිට කණ්ඩ අරන් එයි. එන්න එන්න වෙන ඉතින් ඇත්තටම මෙනුවරඑළිය ඇවිල්ලා කණ්ඩ තරම් හොඳ තැනක් නෑ. හොඳ තැනක් ඇත්තටම මම නම් දන්නේ නැහැ ඉතින් මෙහෙ හැදුනා වැඩුණාට හොඳ පිරිසිදු තැනක් කණ්ඩ හොඳ පිරිසිදු තැනක් ඇත්තටම රෙකමන්ඩ් කරන්නත් බෑ. කණ්ඩ තැන් තියෙනවා ඒ වුණාට ඉතින් අර දන්නානේ ඉච්චර හොඳ ක්ලීන් හයිජීන් තැනක් ඉතින් රෙකමන්ඩ් කරන්න බෑ. මේ හෙළ බුජුන් එක නම් ඕකේ.
එහෙම නැත්නම් ඉතින් අපි රොයල් කැෆේ කියලා කැෆේ එකක් තියෙන්නේ. ඒකේ ඉතින් අපි සාමාන්‍යයෙන් රෝල්ස් කනවා. එතන හොඳයි. එතන සාමාන්‍යයෙන් කෑමත් හොඳයි. ක්ලීන් පිළිසිඳුයි. ඉතින් බය නැතුව කන්න පුළුවන් එතන. වෙන ඉතින් අම්බල්ස් එකත් හොඳයි. වෙන ඉතින් අනිත් එක මේ දවස්වල නම් ඕකේ. අවුලක් නැහැ. කොහොමවත් අවුලක් නැහැ. අනිත් එක මොකද්ද? නිවාඩු දවස් ඒ කියන්නේ. මේ සීසන් දවස් වලට නම් කන්න එපා. අනේ මෙහි ඇවිල්ලා කන්න එපා. ජරාව. මට නඩු දායිද දන්නේ මේ නුවරඑළියේ හොටෙල් කාර්යය. ඒ වුණාට දැම්මත් කමක් නැහැ. බොරු නෙමෙයි. ඇත්තටම කියන්නේ ජරාව. ඉතින් ඒ නිසා ඉතින් පුළුවන් තරම් අර ගෙවල් වලින් එහෙම උයලා දෙන එහෙම තැනක් බලාගෙන එනවනම් එන්න. කියන්න බෑ මේ වීඩියෝ එක යාළුවා මට නඩු දායිද දන්නේ. කමන්නේ ඉතින් නේද? බලමු මෙයා මොනවද අපිට කන්න අරන් මොනවද අපිට කන්න ගෙනාවේ? මෙන්න මගේ ආසම නුවරඑළියට ආවොත් එහෙම මං කන්න ආසම කෑම එක. රොයල් රෝල්ස්. crispy. මූණුවෙන් ගෙනාලා තියෙනවා. චූටි කාලේ නම්ම ඒ රහ එහෙම්මම තියෙනවා මේකේ. රිවිව් එකක් නෙමෙයි මේ හොනස්ට් මේ කමෙන්ට් එක දෙන්නේ. රොයල් එකේ රෝල්ස් එකට නම් මම ඇත්තටම පිස්සු ඇටිලා ඉන්නේ. චූටි කාලේ නම්ම ආසයි. මේක ඇතුලේ තියෙනවා බීෆ් කෑල්ලක්. හොඳ තඩි බීෆ් කෑල්ලක්. ඒ කරි එකත් වෙනස් වෙලා නැහැ. ඒ බීෆ් කෑල්ලත් වෙනස්. මේ තියෙන. ඒක පොකලා. මේ කන්නේ යාලා ඒක. ඒ බීෆ් කෑල්ලත් වෙනස් වෙලා නැහැ. මාර රහයි. ඔයාලා ආවොත්ම try කරලා බලන්න රොයල් එකේ රෝල්ස්. එන්න හරියට වෙන්න. මේක ආකණ්ඩ බීෆ් කෑල්ල. මේ තියෙන බීෆ් කෑල්ල මම කිව්වා. පේන්නේ ඇතුළ හිල්. බීෆ් කෑල්ල මාර රහයි. අපේ පොඩ්නන්ගේ මේකේ බීෆ් කන්නේ නැහැ. ඒතර එයා මට හරි ලොකු නංගිට හරි තමයි දෙන්නේ බීෆ් කෑල්ල. බලාගන්න අපි ඇවිල්ලා තියෙන්නේ මේපල් හවුස් 20. ඔන්න ඉන්නවා අපේ රෆීක් හාජි. බනි මේ ෆෝන් ඕඩේ වා කියලා බනි දැන්. Video man එක. මං කිව්වේ Video man ඇවිල්ලා. ඒක තමයි. නේද? ඔව්. මේ බලන්න අපේ තාත්තගේ වැඩ. අඩේ මාරේ. මෙන්න ටයර් එකෙන් හදලා තියලා හොඳ ඉනෝවේටිව් අයිඩියා එකක්. මෙන්න හදලා පරණ LED බල්බ් වලින්. කියන්න එපාලු සෝරි ඒක අමතක කරන්න. මානික සලාම්. කැමරාමෑන් පුතා වර. ஒன்றா அப்போ ஏதாவது லஞ்சுக்கு சுது பாத் இதுக்கு என்ன சொல்கிற சிங்களத்தால் என்ன சொல்கிற இதுக்கு சில்லறைக்கு கொடல் பாபத்துக்கு என்ன சொல்கிற சிங்களத்தால் கொடல் பாபத்துக்கு சிங்களத்தால் என்ன சொல்கிற මේකට පීකුදු නෙමෙයි මේක බඩවැල් ඔය බොකු බඩවැල්ද මන් දන්නේ බොකු ඔන්න ඒවා පොලොස් බ්‍රොකෝලි අල ස්ප්‍රිං ඔනියන් නුවරඑළියට හොඳට ආව සාමාන්‍යයෙන් අපි එන දවසට වහිනවා උනට අද හොඳට පායනවා පේනවද ඒනොට සීතලයි
කවුද ගෙදර? අරින්න. කවුරුත් නෑ. නිවසේ ගාරන්නේ. ගෙදර කවුද බල්ලා කයිද? ඔව්. අඬපා ඇදලා දාලා. අපි ආවා මෙපල් හවුස් බලන්න. මේක ඇදලා දාලා බලන්න. බල්ලා කවුද ගෙදර කයිද? අපේ මේපල් හවුස් එක. මේකේ වතුර ඇඩ් කරලා වගේ පස්සෙ. මිස්ටර් රෆීක්ගේ මෙපල් හවුස් නුවර්ලී පැත්තට යනවා නම් කෝල් එකක් දීලා රිසර්ව් කරගන්න. මගේ නම කියන්න එතකොට අඩු කරලා දෙන්න. ඔහොම තමයි මෙපල් හවුස් එකෙන් බලනකොට view එක පේන්නේ. උදේට එහෙම සුපිරි view එකක් බලා ගන්න පුළුවන් ඔයගලන්ට අර මේ පින්නත් එක මීදුමත් එක්ක හොඳ view එකක් බලා ගන්න පුළුවන්. මේ මේන් කැන්ඩි රෝඩ් එක ඔය යන්නේ වාහන යන්නේ මේන් කැන්ඩි රෝඩ් එක. ආච්චි මිනිබිරි මොනවද කතා වෙන්නේ? स्कूल बेल्ल उडपल्ला कोंद अपडी टीकम पोपोरींगला මෙන්න මෙයා තමයි ගෝඩ්සිල්ලා. නෑ මොකද ඒක අමිකා? මේක පූසි පූසි අම්මා ඒ අපේ පූසි ඌසිගේ තඩි බලන්න. එන්නම අදට පේරෙන්න ඉල්ලප්පා వెళ్ళిన సరిగ్గా అన్నది మూసుకు අපි දැන් කොහෙද යන්නේ? අපි දැන් යනවා නුවරඑළිය බහු කරලා පොඩි ගමනක්. පේන්නේ නෑනේ. නිකම්ම කළුයි. අඳුරට තවත් පේන්නේ. බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. අපි ආවා guys ගම්පොළ. මං කියන්නම් ඇයි අපි ගම්පොළට ආවේ කියලා. හෙට අනිද්දා මන්දි අපි දැන් ඉන්නේ තාජ් මන්දි කියන හොටෙල් එකේ ගම්පොළේ. කණ්ඩාවක්. දැන් පුංචිලා ගෙදර යන්න ඕනේ. අපි මෙතනට කණ්ඩාවක් අපි ඕඩර් කරා චිකන් ෂවර්මා දෙකකුයි චිකන් ෂවර්මා දෙකකුයි සොෆ්ට් මෙරින් දෙක බර්ගර් ඕඩර් කරේ උනට බෑ බර්ගර් නෑ කියලා කිව්වා. මේක ඕඩර් කරලා දවස් 3ක් විතරලු වෙන්නේ. අද දවස් 3යිලු. ඉතින් බලමුකෝ කෑමක් ගෙනාවට පස්සේ කාලා බලමු කොහොමද කෑමක් කියලා. ෂවර්මා දෙක නම් ආවා. මේ තියෙන්නේ අපේ ෂවර්මා එක.
කාලේ බලමු කොහොමද කියලා. මෙතින් අප සබ්මරීන් දෙක. මේ දෙකන රස පාටයි. කාලේ බලමු. දෙකන රස පාට. அஸ்ஸலாமு அலைக்கும். அதான் சொன்னேன் ஒரு சமயம் எப்பயும் லொக் பண்ண மாட்டாங்களே. ඔව් එහෙනම් අපි ඇවිල්ලා ඉන්නේ ගම්පොළ. මගේ පුංචිගේ ගෙදර. චූටි කාලේ ඉඳන් ගොඩාක් මතක තියෙනවා මේ ගෙදර. මම ඉතින් ඒ ඔක්කොම හෙට ඔයාලට අරන් එන්නම්. එහෙනම් අදට මේ vlog එක මම අවසන් කරනවා. මෙච්චර වෙලා මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම thanks. නේද? thanks කියන්නේ. Thanks. subscribe කරන්න කියන්නේ. Subscribe කරන්න. Thank you for watching. Like and subscribe, comment and share. like කරන්න, subscribe කරන්න, share කරන්න. එහෙනම් හෙට මං අරන් එන්නම්. ඇත්තටම අපි මොකටද ගම්පොළ ආවේ? අපි මොනවද මෙහි කරන්නේ? යනකම් කියලා අරන් එන්නම්. එහෙනම් හැමෝටම bye bye. මම bye සලන. යට එන්න බැරි. okay bye.